අයිබෝන් සුබ උදෑසන. අද අපේ ගමනේ 7 වෙනි දවස. කැන්බරා ඉඳන් සිඩ්නි යද්දී හම්බෙන අතරමඟ තැනක තමයි අපි මේ ඉන්නේ. මේක කියන්නේ මේ හරියට කියන්නේ බොලන්ගන් කියන. ඉතින් මේ හරි අපූර්ව ස්ථානයක්. මොකද මේ අපි ඉන්න තැන මෙතන එහා පැත්තේ මුහුද. ඒතර මේ වම් පැත්තේ ලස්සන නිල් පාට කඳු වලල්ලා. ඈතට විහිදලා තියෙනවා. ඉතින් හරි අපූර්ව තැනක්. ඉතින් ඇත්තටම අපි දැන් එනකොට ඒ කියන්නේ කැන්බරා ඉඳන් මේ වොලන්ගන් එනකොට මේ අපූර්ව ස්ථාන රැසක්ම අපිට මේ අපේ ආකර්ෂණය කරගන්න පුළුවන් වුණා. අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් ස්ථාන අපි දැක්කා. ඒ වගේම කැනෝලා මල් වර්ග තියෙන ඒ ෆාම්. ඉතින් ඒ වගේ විවිධ අත්දැකීම් ලැබෙමින් හරි සුන්දර අත්දැකීමක් වුණා මේ ගමන. අතරම දැන් මෙල්බන් ඉඳලා මේ ආපු මේ දක්වාම හරි අපූර්ව අත්දැකීම් රැසකට අපි මුණ දුන්නා. ඉතින් අපි දැන් ඊළඟට සිඩ්නි යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙදී හම්බෙමු. අයිබෝන්. නගරේ ඇතුලේ සිරි නරඹන්න කියලා යන අවස්ථාව උනේ. මේ ඔපෙර හවුස් දෙක පැත්තේ පේනවා. මේ උත්තර පැත්තේ පාලම. ඉතින් හරි සුන්දර අත්දැකීමක්. අපි විඳිමු බලමු. අපි ඉන්නේ සිඩ්නි වල. मैडम तुसे ये ना रही थी वलिश हदम कलाकारों දේශපාලඥයෝ ඒක ඒව බලන්න තමයි දැන් අපි ඇතුළට යන්න කියන සූදානම්. අපි ගිහින් බලමු. එතකොට බැරක් ඔබාමා ආරම්භ ඉන්නේ ජනාධිපති ඒ වගේම මේ විශේෂ මේ අත්දැකීමකට අපි මුණ දෙනවා. හරියටම සුන්දරයි. මේ සිඩ්නි නුවර කැන්ගරුවේ ඉන්න පාක් එකට තමයි අපි මේ ආවේ. අපි යනවා දැන් කැන්ගරුව බලන්න. යමු. අයිබෝන්. අද අලුත් දවසක්. දැන් අපි සිඩ්නි ඉඳගෙන දැන් යනවා අපි ගෝල්ඩ් කෝස්ට් වලට. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නිව්කාසල් වලට. ලස්සන විව් පොයින්ට් එකක් තියෙනවා බලන්න. අපි එහෙ යන ගමන්. අපි යමු බලන්න. දැන් අපි මේ ඉන්නේ සිඩ්නි ඉඳන් බ්‍රිස්බේන් එන අතරමඟ. මේ කෝලා සත්තු රෝගී වෙලා ඉන්න තැන. ඉතින් මෙතන අපි ගියා බලන්න දැන් ඒ අය රෝගී වෙලා ඉන්නේ කොහොමද? ඒ කියන්නේ පාරවල් වල යනකොට ඇක්සිඩන්ට් වෙලා එහෙම නැත්නම් සත්තු කාලා ඒ වගේ වෙච්ච සුළු අනතුරු වෙච්ච අය සුව කරන තැන තමයි මෙතන. ඉතින් අපි ගිහින් බලමු. දැන් මේ ඉන්නේ ගෝල්ඩ් කෝස්ට් වල. මේ ඊයේ හිටියේ මේ නවාතැනේ තමයි. ඉතින් මේ අපූර්ව නගරයක්. ඊයේ අපි 9 මාට විතර වගේ තමයි මේ නගරයට අපි ආවේ ගෝල්ඩ් කෝස්ට් වල. ඒ එනකොට අපි දැක්කා හරි අපූර්ව අත්දැකීමක්. අපි විඳින්න පුළුවන් වුණා. මොකද දැන් අපි අනිත් නගරවල ප්‍රාන්තවල එනකොට හැන්දෑව 5 වෙනකොට මේ කොහොමත් වහලා කියන කඩවල් සාප්පු වහලා මිනිස්සු වැඩි නගරේ දකින්න ලැබෙන්නේ. නමුත් මේ නගරේ තමයි අපි දැක්කේ රෑ 10 11 වෙනකම් පුදුම විදිහට මිනිස්සු සතුටු වෙනවා. ඒ කියන්නේ කනවා බොනවා විනෝදෙන් ඉන්න බවක් තමයි අපිට දැක ගන්න ලැබුණේ.
ඉතින් අපි ආපු දැකපු මෙල්බන් ඉඳලා දැකපු නගර අතරින් සුවිශේෂී නගරයක් තමයි මේ ගෝල්ඩ් කෝස්ට් කියලා කියන්නේ. මම හිතන්නේ ඔබටත් ලොකු අත්දැකීමක් ලබන්න පුළුවන් වේවි මෙහිට ආවට. අපි හම්බෙමු. දැන් අපි යනවා ඇවිදින්න මේ මූවි වර්ල්ඩ් බලන්න කියලා තමයි දැන් අපි අදහස්. ඊට පස්සේ අපි හම්බෙමු. බ්‍රිස්බේන් ඉඳලා ඩාවින් යන අතරමඟදී මේ අපූරු ගම්මානයකට අතර වුණා. මේ හරියට කියන්නේ ටූම්බා කියලා. ඉතින් හරිම ලස්සන ගම්මානයක්. වැඩි වශයෙන්ම ඉන්නේ ඕස්ට්‍රේලියන් අය. මේ අපිට හම්බුණ මේ අපූරු ගම්මානේ සිංහල අපේ ලාංකික පවුලක් හමු වුණා. ඉතින් ඒගොල්ලන්ගේ කඩේ ගාව තමයි අපි මේ ඉන්නේ. ෆිෂ් ඇන්ඩ් චිප්ස්. මේ ඇන්ජලයි සුකුන්. හලෝ. දැන් මේ ඉන්නේ ටෙනට් ට්‍රේන් වල. දැන් අදට අපේ මේ සංචාරයේ 16 වෙනි දවස. දැන් අපි ඩාවින් වලට ලං වෙලා ඉන්නේ. ඉතින් මේ යන අතරමඟ තමයි අපි මේ නතර වුණේ. මේ හරිය මේ ඇබෝරිජින්ස්ලා වැඩි හරිය ජීවත් වෙච්ච හරියක් කියන එක තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් හරිය අත්දැකීමක් අපි ලැබුවා. ආන්කාර මැදින් තමයි අපි මේ ගමන ආවේ. ඉතින් බොහොම දුෂ්කරයි. ඒ වුණාට හරිම සුන්දරයි. හමුයමු ඉස්සරහට. මේ උණුදිය උපත් බලන්න යනවා. ඉතින් දැන් ගොඩාක් දුරකථන ගෙවාගෙන ආවා. අපි ඒ ටිකක් බලලම කතා කරමු. යමු ඉස්සරහට.